බොහොම සුබ දවසක් යාළුවනේ. අද මගේ 12 වෙනි මාස සේල් එක අංක 1 එග්ලොනිමා. මේකෙන් එක ප්ලාන්ට් එකක් රුපියල් 200යි නිරෝගීව වැඩිලා තියෙන්නේ. අංක 2ට තියෙන මේ ලස්සන විස්තර ශාකය මෙයා රුපියල් 100යි. එක ප්ලාන්ට් එකක් රුපියල් 100යි. අංක 3 කෝලියාස්. මේ කෝලියාස් පඳුරම උස ගහක් වෙදලා තියෙන හොඳට රුපියල් 150යි. අංක 4 මෙන්න මේ ලස්සන දිය කුණ්ඩලු මලකුත් පිපිලා තියෙන්නේ. මේ නිරෝගීව වැඩුණු පැල දෙකක් තියෙනවා. නිරෝගීව වැඩිලා තියෙන්නේ. මේ පැල දෙකම මම දෙනවා රුපියල් 200යි. අංක 5 කටු නැති පොපි ලියුෆෝබියා කියලාත් කියනවා. මෙන්න මේකෙන් එක ප්ලාන්ට් එකක් දෙනවා රුපියල් 200යි. අංක 6 එපීෂියා. මේ එපීෂියා පොට් එකම ගස් තියෙනවා 10ක් විතර තියෙනවා. මේ පොට් එකම මම දෙනවා. මේකේ රතු පාට මලක් තමයි පිපෙන්නේ. නිරෝගීව වැඩිලා රුපියල් 250යි. අංක 7 සිංගෝනියම් වර්ග දෙකක් තියෙනවා. මේ පොට් එකම දෙනවා රුපියල් 150ට. මේ වැල වගේ විල කට් මුල් දාලා පැලබෝ කරගන්නවා නම් ඒත් පුළුවන්. මේක වැලක් වගේ යවා ගන්න පුළුවන්. රුපියල් 150යි. අංක 8 මේ ලස්සන විසිතුරු ශාකය. ඒකෙන් එක ප්ලාන්ට් එකක් දෙනවා. මේ කෝටන් වර්ගයක්. මේක තදාවුවේ තිබ්බම කහ පාට වෙනවා. එක ප්ලාන්ට් එකක් දෙනවා රුපියල් 100යි. අංක 9 මෙන්න මේ ලස්සන මේ ශාකයේ මේකේ රතු පාට මලක් පිපෙනවා. මේකෙන් එක ප්ලාන්ට් එකක් දෙනවා මම රුපියල් 100යි. අංක 10 ඒ දිය කුණ්ඩලු මේක බයි කලර්. මේකේ මේ ප්ලාන්ට් එක දෙනවා මම රුපියල් මලක් තිබුණ මල නෑ දැන් රුපියල් 200යි. ඊට පස්සේ මේ තියෙන ලිප්ටික්. මේ ලිප්ටික් එක රතු පාට මලක් තමයි පිපෙන්නේ. මේක දෙනවා මම රුපියල් 200යි. අංක 12 මේ ඇග්ලොනිමා ප්ලාන්ට් මේ පැල දෙකක් තියෙනවා. මේ දෙකම දෙනවා මම. මේ උස හොඳට උස ගිහිල්ලා තියෙන්නේ. මේ කට් කරලා පැල හදා ගන්න පුළුවන්. මේක දෙනවා මම රුපියල් 200කට පැල දෙකම. අංක 13 පෝතෝස් එකක් අවුවේ තිබ්බම වෙරිගේට් වෙනවා. මේ ප්ලාන්ට් එක දෙනවා මම මේ වැලනේ රුපියල් 100යි. ඊට පස්සේ අංක 14 මෙන්න මේ ලස්සන නිරෝගීව වැඩිලා තියෙන කැලතියා. මේකේ පැල දෙකක් තියෙනවා. මේකෙන් එක පැලයක් රුපියල් 200යි. අංක 15 මෙන්න මේ විසිතුරු ශාකය. මේ පඳුර දෙනවා මම රුපියල් 100යි. ඊට පස්සේ අංක 16 මෙන්න මේ ක්‍රෝටන් එක නිරෝගීව වැඩිලා තියෙන්නේ. මෙන්න මේ ක්‍රෝටන් එක මේක දෙනවා මම රුපියල් 100යි. අංක 17 ඇග්ලොනිමා. මේකෙන් එක උස පැලයක් හොඳට කඳ කට් කරලා පැල හදා ගන්න පුළුවන්. මේකෙන් එක පැලයක් මම දෙනවා රුපියල් 200යි. ඉතින් යාළුවනේ මම අද ගෙනල්ලා තියෙනවා ප්ලාන්ට් 17ක්. මේ ප්ලාන්ට් 17 මම මේ ඔයාලට හොඳයි කියලා හිතනවා නම් මගේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මම මේ දවස්වල පෙට්‍රල් ප්‍රශ්න තියෙන නිසා බිගෝනියස් සේල් වලට දැම්මේ නෑ. දවස් 2ක් 3ක් විතර වගේ යනවා නම් මේ පැල පූරිය කරන්න. එතකොට පැල මැරෙන්නත් ඉඩ තියෙනවා. ඊට පස්සේ
මාව සබස්ක්‍රයිබ් කරපු, මට ලයික් කරන, කමෙන්ට් කරපු සියලුම යාළුවන්ට ගොඩාක්ම ස්තුතියි. ඉතින් සුබම සුබ දවසක් සියලුම දෙනාට. අවසර වැඩි ඒක නිසා ඒක මේ හරියට වීඩියෝ කරගන්නත් හම්බුනේ නැහැ. හරි.